අද කරදරයක්, හෙට මතකයක්. ආයෙමත් මේ ගෙදර සද්ද පටන් ගන්නයි යන්නේ. අම්මේ වල මගේ දේවල් ගන්නවා. අම්මේ අක්කි මට මොනවද දෙන්න? අම්මේ මට බඩගිනි. බබා රීඩින් කරන්න, කොපිරයිටින් එකක්වත් ලියන්න. ඇයියනේ ඔයාලා කාලේ නාස්ති කරන්නේ? දරුවන්ගේ මොරදීමත් මගේ කංකරච්චලයත් එකටම. අද මට ඒක මහ බරක් වගේ දැනෙනවා. ඒත් හිතනකොට තව සති දෙකකින් වගේ මේ මොරදීම නැතුව මුළු ගෙදරම තියෙන පාළුව ඒ ගැන හිතලා අද මම ඉවසීම ප්‍රගුණ කරනවා. මතක මාවතේදී ආයමත් අපි මුණ ගැහෙන්න, මතක් කරලා අපිව ෆලෝ කරන්න.